රසායනික විපර්යාසයකට වෙන්න පුළුවන් දේවල් මොනවද? එක පළවෙනි දේ තමයි තියෙන ද්‍රව්‍ය මගින් තවත් ද්‍රව්‍යයක දෙකක් හෝ කීපයක් හැදෙන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් ද්‍රව්‍ය දෙකක් එකතු වෙලා එක ද්‍රව්‍යයක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන ද්‍රව්‍ය වෙනස් විදියකට සංවිධානය වෙලා නව ද්‍රව්‍යයක් හැදෙන්න පුළුවන්. ඔන්න රසායනික විපර්යාසයක් වෙන්න පුළුවන් දේවල්. හරිද? පුතේ රසායනික විපර්යාසයක ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය දෙක. ඒ කියන්නේ උදාහරණයක් මැග්නීසියම් ධන ඔක්සිජන් හැදෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ්. තේරුණාද? එතකොට ප්‍රතික්‍රියාවට සහභාගී වෙන මේ පැත්තේ ඉන්න කට්ටියට අපි කියනවා රසායනික විපර්යාසය නිර්මාණය වෙන්නේ සහභාගී වන අයට කියනවා අපි මොකක්ද කියලා. ප්‍රතික්‍රියක මොනවද කියන්නේ? ප්‍රතික්‍රියක. හැදෙනව ඵල. හැදෙනව ඵල කියලා කියනවා. ඵල නෙමෙයි ඵල. තේරුණාද? මොනවද? ප්‍රතිඵල වගේ ඵල. තේරුණාද? ප්‍රතික්‍රියාවට සහභාගී වෙන කට්ටිය ප්‍රතික්‍රියක හැදෙනවා ඵල කියලා අපි හඳුන්වනවා. හැදෙන දෝෂයක් හතරක් තියෙනවා. තේරුණාද? එක සංයෝජන. සංයෝජන කියන්නේ දෙන්නෙක් එකතු වෙලා එක જાතියක් කරනවා. දෙන්නෙක් හෝ කීප දෙනෙක් එකතු වෙලා එක જાතියක් කරනවා. ඒක සංයෝජන. ඊගොඩ රසායනික වියෝජනය. ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා එයාගේ જાති කිහිපයක් හැදෙනවා. තේරුණාද? එක જાතියක් තියෙනවා ඒක වියෝජනය කරන જાති කිහිපයක් කරනවා. ඒක වියෝජන. ඊගොඩ ඒක විස්ථාපන ඊගොඩ රසායනික ප්‍රතික්‍රියාවක්. ඒ මොකද? එක සංයෝගයක් ඉන්නවා එයාට වෙන මූලද්‍රව්‍යයක් ඇවිල්ලා ඒ සංයෝගය ඇතුලේ ඉන්න කෙනෙක් ඉලවල දාලා අලුත් සංයෝගයක් හදනවා. තේරුණාද? ඒක මොකක්ද? ඒක විස්ථාපන. ඒ කියන්නේ එක්කෙනෙක්ව අයින් කරලා රසායනික ප්‍රතික්‍රියාවක් කරන ඒක විස්ථාපන. ඊගාව තමයි ද්විත්ව විස්ථාපන. ඒ කියන්නේ සංයෝග දෙකක් ඉන්නවා. සංයෝග දෙකේ ඉන්න දෙන්නෙක්ව මාරු කරනවා. තේරුණාද කියන්නේ? සංයෝග දෙකේ ඉන්න දෙන්නෙක්ව මාරු කරගන්නවා. ඒවට අපි කියනවා ද්විත්ව විස්ථාපන. පැහැදිලිද? එක සංයෝජන, දෙක වියෝජන, තුන ඒක විස්ථාපන, හතර ද්විත්ව විස්ථාපන. පැහැදිලිද?